අපි අද මේ ඉන්නේ අපේ අතීතයේ අනුරාධපුර රාජධානියේ ඉඳලා පැවතගෙන එන ඉසුරුමුණිය විහාරස්ථානය. ඉතින් බලන්නකෝ ඉසුරුමුණියේ මෙන්න මේ විදිහට කල් කණු මත ඉදි කරලා තියෙනවා. ඉතින් විශිෂ්ට නිර්මාණයක් තමයි මේ ඉසුරුමුණිය කියලා කියන්නේ. මේ විදිහට ඇත් පොකුණ විදිහට හරි ගස්සලා තියෙනවා. ඉතින් මේ බලන්නකෝ ඒ කාලේ වහලේ ඒ කියන්නේ මේ ගල්ලෙන ඇතුලේ ගොඩක් වෙලාවට මේ විදිහට තියෙනවා. එතකොට ගල් කැටයම් ගොඩාක් දකින්න තියෙනවා. ඉසුරුමුණියේ වෙනම තියෙනවා කෞතුකාගාරය. ඉතින් මේකෙදි මේ විදිහට රජ පවුලක් ඒ වගේම දේවතා රූප මේ විදිහට ගල් වලින් නිර්මාණය කරපු ගල් කැටයම් දකින්න පුළුවන්. ඒ වගේම මේ බලන්න එතන තියෙන උඩට ගිහලා නැග්ගහම මේ විදිහට අපේ පැරණිම චෛත්‍යයන් ඔක්කොම වගේ මෙතනින් බලා ගන්න පුළුවන් එක පෙළට. සඳහිරු සෑය, රුවන්වැලි සෑය, මිරිසවැටිය, මේ තියෙන තිසාවව. තවත් මෙවැනි වීඩියෝ එකකින් අපි හමු වෙමු. එතකම් දුවල පුතාලට තෙරුවන් සරණයි.